Welcome to my YouTube channel. ඔයාලා දන්නවා thumbnail එකෙන්ම අද මම මොන වගේ vlog එකක්ද ඔයාලට අරන් එන්නේ කියලා. ඉතින් මගේ 29 වෙනි birthday එක තිබ්බේ මාර්තු 7 වෙනිදා. birthday එකක් කියන්නේ ඉතින් අපි තව තවත් වයසට යනවා කියන එකනේ. ඉතින් මගේ අන්තිම 20s birthday එක තමයි මේ මාර්තු 7 වෙනිදා තිබ්බේ. ඒ කියන්නේ මගේ 29 වෙනි birthday එක. මම හිතුවා ඔයාලත් එක්ක මං එදා දවසේ ගත කරපු විදිය share කරගන්න ඕනි කියලා. ඒ වගේම මට special surprise එකක් හම්බුණා මේ වීඩියෝ එක ඉස්සරහට යද්දී ඔයාලට ඒ මොකක්ද කියලා බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ දවසේ මම මේ උදේම යන්නේ මට ක්ලාස් එකක් තියෙනවා ඒකට. ඉතින් මම මගේ දවස පටන් ගත්තේ එතනින්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම මේ දැන් ඉන්නේ ක්ලාස් එකේ. ඉතින් ක්ලාස් එකට ගියාට පස්සෙත් ඒ හැමෝම මට විශ් කළා. ඉතින් ඔහොම ඉඳලා එක පැය දෙකමාරක් තිබ්බා. ඉතින් ඒක යාළුවොත් එක්ක ගත කරලා ඉවර වෙලා මම ගියා දවල්ට කන්න. ඉතින් අපි ඒ දවසේ දවල්ට මොකුත් හැදුවේ නෑ. එළියෙන් තමයි කෑම ගත්තේ. තව යාළුවෙකුත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙයා. මට මේ දවසේ හස්බන්ඩ් කියලා තිබ්බේ අපි දෙන්න ඩිනර් එකකට එළියට යමුයි කියලා. ඉතින් මම මේ ලකලෑස්ති වෙලා ඉන්නේ ඩිනර් එකට එළියට යන්න. ඉතින් එයාත් ලස්සනට ඇඳගෙන කරගෙන අපි දෙන්න මේ දැන් යන්නේ ඩිනර් එකට. ඒත් බලන්නකො මෙයා කොහෙටද මාව එක්කයි යන්නේ කියලා. थोड़ी जगह दे दे मुझे तेरे पास कहीं रह जाऊं देखे मैं तुझे तेरे दर्द से जुड़ जाऊं मैं मिला जो तू यहाँ मुझे दिलाऊं मैं यकीन तुझे. ඉතින් හස්බන්ඩ් පුංචි බොරුවක් කියලා මාව එක්කන් ආවේ මෙන්න මේ බර්ත්ඩේ පාටි එකට. ඒ කියන්නේ මං වෙනුවෙන් එයා හැමෝම එක්ක එකතු වෙලා ඕගනයිස් කරපු බර්ත්ඩේ පාටි එකට. මං ඇත්තටම ඒ දවසේ ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි දෙන්න ඩිනර් එකකට එළියට යනවයි කියලානේ හිතුවේ. ඉතින් ඒක තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් මම මගේ හස්බන්ඩ්ට ගොඩාක් ආදරේ. එයා මට හැමතිස්සෙම එයාට පුළුවන් උපරිම දේ කරනවා. ඉතින් එදත් ඒ විදියමයි. ඉතින් මට මේක හරිම විශේෂ දෙයක්. මොකද මගේ ජීවිතේට මට එහෙම සර්ප්‍රයිස් පාටි එකක් ඕගනයිස් කරලා එහෙම මාව සර්ප්‍රයිස් කරලා නැහැ. ඉතින් මට මේක ගොඩක් විශේෂයි. ඉතින් මගේ හස්බන්ඩ්ට මට කියන්න තියෙන්නේ මං ඔයාට ගොඩාක් ආදරේ. මගේ ජීවිතේ තියෙන කල් හැමදාම මං ඔයාව ආදරෙන් බලා ගන්නවා. හින්දෑරි මල් ඉතිච්ච පාට නිම්නයේ නුඹ පාවෙලා වගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නි වාලන්න මේ යමයි ඉර ආවත් නැතත්කම් නෑ වගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා විරුණු හීන ගාව වැළපෙලා ගියා දුක් හීනයක් නොවේ ආදරේ දුක් හීනයක් හැංගිලා ඉන්නේ සිංගිතී කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ
වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ හින්දෑරිමල් ඉපිච්ච පාතනිම්නයේ නුඹ පාවෙලාවගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නිවාලන්න මේ අමයි. මට දැන් අවුරුදු 29ක්නේ. ඉතින් මං අවුරුදු 28ක්ම මගේ බර්ත්ඩේ එක හැමදාම සෙලිබ්‍රේට් කළේ මගේ අම්මා තාත්තා මගේ පවුලේ අයත් එක්ක. ඉතින් මට වාසනාව ලැබුණා මේ අවුරුද්දේ මගේ හස්බන්ඩ්ත් එක්ක මගේ බර්ත්ඩේ එක කියන්නේ 29 වෙනි බර්ත්ඩේ එක සමරන්න. ඉතින් මේ වෙලාවේ මගේ ගෙදර අය අම්මා තාත්තා හැමෝම මට මතක් වුණා අනේ යාළුවත් හිටියානම් කොච්චර දෙයක්ද කියලා. ඒත් ඉතින් අපි හැමෝටම එකට එහෙම ඉන්න බැහැනේ. ඉතින් කවදා හරි දුවෙක් වුණාම ගෙදරින් එළියට යන්නම වෙනවා කියලා කතාවක් තියෙනවනේ. මේ ලෝකේ හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවන්ගේ සතුට. කොහොම හරි අපි දවසක අපි හැමෝම එකට ඉඳලා ආයෙත් බර්ත්ඩේ එක සමරන දවසක් ඉක්මනට එනකන් මම මග බලාගෙන ඉන්නවා. සඳ කැන්නිවාලන්න මේ අමයි ඉරාවත් නැතත්කම් නෑවගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා පිරුණු හීන ගාව වැළපෙලා ගියා දුක් හීනයක් නොවේ ආදරේ දුක් හීනයක් නොවේ ආදරේ खामोशियाँ तेरी सुनो और दूर कहीं ना जाऊं मैं अपनी खुशी देके मैं तुझे तेरे दर्द से जुड़ जाऊं मैं मिला जो तू यहाँ मुझे दिला. ඉතින් දැන් අපි කේක් කපලා ඔක්කොම කරලා දැන් කෑමත් බෙදාගෙන දැන් අපි කන්න තමයි ලෑස්ති වෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මගේ මේ පාර බර්ත්ඩේ එකට දන්න නොදන්න විශාල පිරිසකගෙන් සුබ පැතුම් මට ලැබිලා තිබ්බා මගේ සෝෂල් මීඩියා හරහා. ඒ හැමෝටම thank you so much. මම ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එක තිබ්බේ. ඉතින් මට හම්බුනේ ගිෆ්ට්ස් මම ඒවා මොකුත් මෙතන ඇඩ් කරලා නැහැ. මම ඒවා ගැන මොකුත් සඳහන් කරන්නේ නැහැ මෙතන. එහෙනම් ඉතින් මගේ මේ vlog එකත් ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you.